Hello ළමයි, welcome to my YouTube channel. ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ගමනක් යන්න ඉවස්ති වෙන්නේ. මම අද යන්නේ පන්සලකට. ලස්සන දෙයක් බලන්න තියෙනවා. මට හිතුණා ඉතින් ඒ දවස් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මාත් එක්ක දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. මම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම ඉතින් subscribe කරලා all button එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දැම්මසනින් ඔයාලට බලන්න පුළුවන්. මගේ ෆයිනලි ලුක් එක තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් කොහොමද ලස්සනයිද? ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකකුත් දාගන්නම යන්න. පන්සල් යන්න කලින් මල් කඩා ගන්න මං එළියට ආවා. මොකද අද ඇසළ පොහොය දිනය. බෞද්ධ වශයෙන් ඉතින් අපි අනිවාර්යයෙන්ම පොහොය දවසට පන්සල් යනවනේ. ඉතින් ඒ නිසා මල් පහන් පූජා කරන්න ඕනේ. මං ඒකයි මල් කඩා ගන්න ආවේ. අද විශේෂ දවසක් නිසා මේ පන්සලේ පොඩි වැඩසටහනක් තියෙනවා. මම ඒක තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. මාත් එක්ක රැඳිලා ඉන්න. එන්නකෝ ඉතින් අපි යමු. අපි පන්සලට ආවා. දැන් මේ හදන්නේ මල් පහන් පූජා කරන බත් ටික හදාගන්න. මේකට හදමුද? මම මල් පහන් පූජා කරන වීඩියෝ වැඩි ගන්න ගියේ නෑ. මොකද මට නිදහසේ මල් පහන් ටික පූජා කරන්න ඕනේ. ඒ වතාවත් හරියට කරන්න ඕනේ නිසා මම වීඩියෝ කරන්න ගියේ නෑ. පුළුවන් ටික තමයි මම ඔයාලට ඔය පෙන්න දාලා තියෙන්නේ. අපි මල් පහන් පූජා කරලා ඉවර වුණා. මම කලින් කිව්වා වගේ වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද නිදහසේ වත් පිළිවෙත් කරන්න ඕන නිසා. අපි ඉතින් මල් පහන් පූජා කරලා ඉවර වෙලා පන්සල වටේ ඇවිද්දා ලස්සන බලන්න. මොකද අද හරිම ලස්සනයි වෙනදට වැඩිය. අද විශේෂ දවසක් නිසා මේ සරසන තියෙනවා. උඩ චෛත්‍යයේ බුදුමැදුර ඒ විදිහට තමයි පේන්නේ. ලස්සන තොරන් එක හරිම ලස්සනට මේ දේවල් දර්ශනය කරලා තියෙනවා. ද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම නිර්මාණශීලීත්වයේ දූ දරුවන්ට පුරුදු පුහුණු කිරීමට මේ හොඳම ආදර්ශයක්. දරුවන්ගේ දැනුම වර්ධනය කරන අතරම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි දැඩි ලෙස සැලකිලිමත් වුණා. විදුලි අවදානමකින් තොරව පාසලේ සෑම දරුවෙකුටම සක්‍රීයව දායක විය හැකි වන පරිදි පහන් කූඩුවේ සියලුම ආලෝක ධාරා සහ වයර් එළීමේ පවසනකොට මාළුවන් ගැන එකතු වෙලා මේ නිමිතිට කතා වෙනවා. ශ්‍රී සම්මාන
අන්තිමට අපි ගියා ශේපා දනරුවක් සකසලා තිබ්බා. කැලේ මැදින් ලස්සන්ට යන්න පාර හරි ගස්සලා ඒ වැඩේ ලස්සන්ට කරලා තිබ්බා. ඉතින් අපි ශේපා දනරුව වන්දනම්මන කරන්නත් ගියා. ඔන්න ඔය විදිහට මගේ ගමන එන්ඩ් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳද නරකද කියලා කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකට සමා වෙන්න. මොකද අඩුපාඩු තියෙනවා නම් ඒවා මට කමෙන්ට් කරලා දාන්න හදා ගන්න පුළුවන්. ඔය විදිහට ඉතින් මගේ ගමන අවසන් කරනවා. මගේ වීඩියෝ එක දිගටම රැඳිලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bye.